දවස් දෙකක් ඉඳලා එනවයි කියපුවා ඉක්මනට ආව මොකද කියලා මම බැලුවා. මල්ලිට කියන්න ඕන ටික අපි කිව්වා අම්මේ. අවසට ඒට වෙලා ඉන්න එකේ තේරුමක් නැහැනේ. අපි ඒ වෙලාව මෙහෙ එන්න පිටත් වුණා. මොකද යා කියන්නේ? මල්ලිව අපිට ඕන විදිහට හදාගන්න නම් අම්මේ ටිකක් මහන්සි වෙන්න වෙයි. හැබැයි ඒක අපි දෙන්නට කරන්න බෑ. ඒක කරන්න පුළුවන් අම්මට විතරයි. මොකක්ද යා කියන්නේ? ප්‍රවීන් මල්ලි ඉස්සරට වැඩිය ගොඩාක් වෙනස්. එයා මගේ හිත පැරණි යම් යම් දේවලුත් කිව්වා. මොකද නිර්මලා මේ මනෝජ් කියන්නේ? ඔව් අම්මේ. මනෝජ්යාට අවවාද කරනවට එයා කැමතුනේ නැහැ. අම්මට අද මං කිව්ව කියලා හිතා ගන්න. මල්ලි ඉක්මනටම ජොබ් එක නැති කරගන්නවා. ඔව්. ඊට කලින් අපි මේ මගුල කරලා දාමු. මගුල කළාට පස්සේ ජොබ් එක නැති වුණොත් එහෙම? ගෞතම දාස මෙහි ආවා. එයා කියනවා මේ මිනිස්සුන්ට රස්සාව ඕනේ නැහැලු. තියෙන දීපල බිස්නස් බලා ගන්න කෙනෙක්ලු ඕනේ. හරි අම්මේ. මේ මංගල්‍ය තීන්දුව වෙනකන්වත් මෙයා මේ රස්සාව ඉන්න ඉපේ. ඔව්. ඒක ඇත්ත. මම යාට කතා කරන්නම්කෝ. සිලින්කෝ ලයිෆ් යන විශ්වාසය සහ අම්මේ මම යනවා. පරිතිම ගිහින් ඉන්නේ. ජේසු බීටම අප්පච්චි එනවද මාත් එක්ක යන්න? මයි පුතා යන්න. මං අද රස්සාවට යනවද නැද්ද කියලා තාම හරියට තීරණය කරුවේ නෑ පුතේ. එහෙනම් මම යනවා. පරිස්සම. අයියෝ එහෙම කිව්වේ? අද තුෂාර්ජුවගේ ඉල්ලුම් පත්තරේ වත්තේ මහත්තයාගේ ඔෆිස් එකට ගිහින් දෙන්න ඕනේ. ඉතින් ඒකට තුෂාර විතරක් ගියම් මදිද? මන්නම් ඕනේ තමයි. ඒ උනාට ඉතින් මේ කෙල්ල තනියෙන් යවන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කරුවේ. දැන් ඔය කිව්වේ ගයන් ළමයා ටවුමේ දේ කරලා ගෙනත් දෙයි කියලා. කිව්වනම් තමයි. ඒ වුණාට යසෝ ඔය ළමෙන්ගෙන් උදව් පදව් අරගෙන ඕවා අන්තිමට කොහෙන් කෙලවර වෙද කියලා කවුද දන්නේ? ඔයා වැඩට යන්න. නොගියොත් ඒ දේත් අපටමනේ. තුෂාරි එක කරගනිවි. ඒකත් එහෙමද? එහෙනම් ඉතින් මගේ බත් මුලයි කෝට් එක ගේනකො. අප්පච්චි මම ගයාන්ගෙන් උදව් ගන්න එක හරි මදි නේද? ගයන් නරක ළමෙක් නෙමෙයි මගේ පුතේ. දැන් ඉතින් ඔය ඊයේ වුණත් ෆාදර්ගේ පණිවිඩය ඇවිල්ලා කිව්ව එක සුළුපට උදව්වක්. හැබැයි ඉතින් එයා වැඩි කලනම් මෙහි ඉන්න එකක් නෑ. කොහෙද ඔය ලබන මාසෙ දිහාට ඔස්ට්‍රේලියාව වෙනවා කිව්වේ? එහෙනම් මයි පුතේ ෆාදර් කිව්ව විදියට වත්තේ මහත්තයාගේ ඔෆිස් එකට ඇප්ලිකේෂන් එක ගිහින් දීපන් ඈ. මං ගොයින් එන්න. හොඳයි. දැන් ඔය කියන දේ ලියාගත්තද? ලියලා නම් ඉවර කරගත්තා. ටයිප් සෙටින් කරන්න ඉස්සෙල්ලා ෆාදර්ට කියලා හරි වැරදි බලා ගන්න ඕන. ඊට පස්සේ තමයි ටයිප් සෙටින් කරගන්න යවන්න ඕන. හොඳ විදියක් කරන්න. දැන් ගයන් ළමයි ඇයිද?
හරවල යවන එකත් හරි නෑ නේද? එහෙනම් එයා එන්න කලින් ලෑස්ති වෙලා පාදර හම්බෙන්න යන්නකෝ. ඒ අදහස නම් හොඳයි තමයි.